සතුටින් අපේ ජීවිතයේ ගෝල්ස් අචීව් කරන්න යන ගමනේ මං පොරොන්දු වුණා මං ඕගොල්ලන්ට මයින්ඩ් සෙට් එක ට්‍රේන් කරලා ඒ ගෝල්ස් අචීව් කරන්න පහසු වෙන විදිය කියලා දෙනවා කියලා. හායි මං මහේෂිකා හේරත් ඉන්ටර්නැෂනල් මයින්ඩ් සෙට් කෝච් කෙනෙක්. මේ වෙලාවේ උදව් කරන්නේ ඔයාගේ මයින්ඩ් සෙට් එක, ඔයාගේ ෆ්‍රීකවන්සි ලෙවල් එක, ඔයාගේ එනර්ජි ලෙවල් එක වැඩි කරන්න ඔයා ආසම ඩ්‍රීම් ලයිෆ් එක ගත කරන්න. හරි. මම කලින් වීඩියෝ එකකත් කිව්වා අපි ෆීල් කරන විදිය තමයි අපේ ජීවිතයට ඇට්‍රැක්ට් වෙන්නේ කියලා. අපි කොයි විදියටද ෆීල් කරන්නේ ජීවිතේ? දවසේ අපි කොයි වගේ ෆීලිංගස් වලද ජීවත් වෙන්නේ කියන එක මත තමයි අපේ ජීවිතයට ඔපචුනිටිස් ගලාගෙන එන්නේ. ඒක මැජික් එකක් නෙවෙයි. හරියටම බ්‍රේන් සයන්ස් ඉගෙන ගනිද්දී උගන්වන දෙයක්. කෝචින් වලදී අපි උගන්වනවා. ඔයාගේ මයින්ඩ් සෙට් එකේ ෆ්ලයිට් or ෆයිට් මෝඩ් එකකින් ඒ කියන්නේ ඇමිග්ඩලා එක පාවිච්චි කරන්නේ නැතුව ඔයාගේ මොලේ එක්සිකියුටිව් සෙන්ටර් එක උපරිම විදියට පාවිච්චි කරන්න ඔයාගේ මයින්ඩ් එක කාම් තියෙන්න ඕනේ. ඒ එක්කම එහෙම වෙන්න නම් ඔයාගේ ජීවිතේ දවස ගත කරද්දී සතුටින් සේෆ් ෆීලිං එකකින් ඉන්න ඕනේ. බය වෙලා, දුක් වෙලා, කනගාටු වෙලා, නුරුස්නා ස්වභාවයෙන් ඉන්න එපා. එහෙම වුණාම ඔයාගේ බ්‍රේන් එක ඔයා ඔය ඉන්න විදියට ආරක්ෂා කරනවා ඇරෙන්න ඔයාට අලුත් ඔපචුනිටිස් පෙන්වන්න එයා උත්සාහ කරන්නේ. හරි. මේකෙදි මෙන්න මේ ඇක්ටිවිටි එක අපි කරන්න පටන් ගමු. ඔයා උදේට නැගිට වෙලේ ඉඳලා රෑ නිින්දට යනකම් මේක අපි දවස් 14ක් කරලා බලමු. ඊට පස්සේ බලමු අපි කොහොමද එතනින් එහාට යන්නේ කියලා. හරි. මේ දවස් 14 කරන්න ඕනේ. ඔයා උදේට නැගිටලා පොඩි පොතක් තියාගන්න. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ මේක රෙකෝඩ් කරගන්නත් පුළුවන්. උදේ නැගිටින්නවා හිතන්නකෝ ඔයා නැගිටිනවා උදේ 6ට කියලා. 6 ඉඳලා පැය දෙකෙන් දෙකට ෆෝන් එකේ රිමයින්ඩ් එකක් තියාගන්න. එහෙම නැත්නම් අලාම් එකක් තියාගන්න. ඒ නැගිට වෙලේ ඉඳන් ඔයාට ඒ අලාම් එක වදින වෙලාවේ ඔයාට ෆීල් වෙන විදිය රෙකෝඩ් කරන්න. හිතන්න ඔයා උදේ නැගිට ගමන් ඔයාට කම්මැලි හිතෙනවද? ඔයාගේ මූඩ් එක අවුල්ද? සන්තෝෂයක් නැද්ද? ඔයාට දුක හිතෙනවද? ඔයාට එපා වෙලා වගේ ෆීලිං එකක්ද තියෙන්නේ? එහෙම නැත්නම් ඔයාට ග්‍රැටිටියුඩ් ෆීලිං එකක්ද තියෙන්නේ? මේ දවසට ස්තුතිවන්ත වෙන වගේ හැඟීමක්ද තියෙන්නේ? එහෙම නැත්නම් ෆුල් එනර්ජයිස්ද? ඒ වගේ ලියන්න ඕනේ. එතකොට හැපි ෆීලිං එකක්ද? රොමැන්ටික් ෆීලිං එකක්ද? නැගිට ගමන් ඔයා නැගිටින්න වගේ පාර්ට්නර්ත් එක්ක නම් ඒ උදේ විනාඩි 5-10 ඔයා රොමැන්ටිකලි දෙයත් එක්ක ගත කරන්නේ. එතකොට ඒ විදියට ඔයාගේ ෆීලිංගස් කැප්චර් කරන්න පටන් ගන්නවා. එතකොට පැය දෙකෙන් දෙකට උදාහරණයකට උදේ 6 නම් 8, 10, 12 ඒ වගේ ඔයා නිින්දට යනකම් පැය ගාන තියාගෙන අර රිමයින්ඩර් එක එන වෙලාවට ටක් ගාලා දැන් මට කොයි වගේ ෆීලිං එකකද මං ඉන්නේ? හැපිද? නුරුස්නා ෆීලිං එකකද ඉන්නේ? එහෙම නැත්නම් කේන්තියෙන්ද? ඩිසපොයින්ට්මන්ට් එකකින්ද ඉන්නේ? එහෙම නැත්නම් එනර්ජයිස්ද? සැටිස්ෆයිඩ් ෆීලිං එකකද ඉන්නේ? එහෙම නැත්නම් රොමැන්ටික් ඒ වගේ ඔයාට ෆීල් වෙන එක ඔයා අර ලොග් සටහනක් දාගන්න. මේක මාක් කරගන්න. මේ වගේ අපි දවස් 14ක් එක දිගට කරලා බලමු. එතකොට දවසක් අවසානයේ ඔයාට හිතන්න මෙතන අපි ලොග්ස් 10ක් ලිව්වනම් 10න් කීයක් හොඳ ඒවාද? කීයක් නරක ඒවාද? කීයක් ඔයා ෆීල් කරන්න කැමති දේවල්ද? කීයක් ඔයා ෆීල් කරන්න අකමැති දේවල්ද? ඒ වගේ පර්සන්ටේජ් එකක් දෙන්න. ෆීල් කරන්න කැමති ඒවා 60යි 60යි ෆීල් කරන්න අකමැතිව 40යි. ඒ වගේ දවස් 14ක් මේක මොනිටර් කරගෙන යන්න. එතකොට නිකන් හඳහන බැලුවා වගේ කියන්න පුළුවන් ලයිෆ් එක කොයි වගේද වගේ යන්නේ කියලා. ඒකේ 70ක් 80ක් සතුටින් නම් යන්නේ. අනිවාර්යයෙන්ම 100% ගැරන්ටි කරන්න පුළුවන්. ඔයා ජීවිතේ හැම දෙයකම ලස්සනට මූණ දීලා හොඳ හැම දෙයකම හොඳම ඔපචුනිටිස් ටික ග්‍රැබ් කරගන්නවා. ජීවිතේට ප්‍රශ්න එන්න පුළුවන්. මම කියන්නේ ප්‍රශ්න එන්නේ නැහැ කියලා. හැමෝටම ප්‍රශ්න එනවා. හැබැයි අපේ වැඩේ තමයි මයින්ඩ් එක ට්‍රේන් කරනවා හැම ප්‍රශ්නයකම අපිට ෆේවරබල් අවුට්කම් එක ගන්න. අපිට ඒ ඔපචුනිටි එකෙන් ගන්න තියෙන බෙස්ට් අවුට්කම් එක ගන්න තමයි අපි අපේ මයින්ඩ් එක ට්‍රේන් කරන්නේ. අපි මේ ට්‍රේන් කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා මේ කරන්නේ ප්‍රී එක්සැමිනේෂන් එකක්. අපි අයිඩෙන්ටිෆයි කරගන්නවා අපි දැන් ඉන්නේ කොතනද? සාමාන්‍යයෙන් දවසක් ගත්තාම අපි දවස ගත කරලා කන්ක්ලූඩ් කරන්නේ සතුටින්ද, සැටිස්ෆැක්ෂන් එකකින්ද, අපි ග්‍රැටිටියුඩ් එකකින්ද දවස ගත කරන්නේ, රොමැන්ටික් ෆීලිං එකකින්ද, එනර්ජයිස්ද කොහොමද කියලා. ඒ හින්දා මේක ලොග් සටහන් ගත කරන්න පටන් ගන්න සති දෙකකින් පස්සේ ඔයාගේ හඳහන ඔයාටම කියාගන්න පුළුවන්.
මගේ ජීවිතේ කොයි පැත්තටද යන්නේ කියලා. එහෙම නැත්නම් ඊට පස්සේ අපි බලමු ඒක වෙනස් කරන්නේ කොහොමද කියලා.